ඇතරම මේ අපේ කලාපයේ එච්චර ජනප්‍රිය නොවුනට විශේෂයෙන්ම ඇමරිකා යුරෝපා අප්‍රිකා කලාපයේ මේ පොදු ජනයාගේ ක්‍රීඩාව තමයි පාපන්දු. ඒ නිසා විශාල ජනතාවක් ඒ දෙසට ඇදිලා යනවා. දැන් අපි එංගලන්තේ ගත්තොත් ටෙනිස් ක්‍රිකට් වගේ ක්‍රීඩා ටිකක් ධනපතියන්ගේ රදලයින්ගේ සිටුවරයින්ගේ ක්‍රීඩා හැටියට තමයි තියෙන්නේ. නමුත් ෆුට්බෝල් තමයි ඔවුන්ගේ ජනතාවගේ ක්‍රීඩාව. ඒක නිසා විශේෂ වැඩ කරන ජනතාවගේ ක්‍රීඩාව ඉතින් විශාල වශයෙන් ඒක නරඹන්න උනන්දුව දක්වනවා. ඉතින් ලෝක කුසලානේ නැරඹීම සඳහා තියෙන උනන්දුව රට රටවල් අතර යුද්ධයක් ගානටම පැතිරෙන ඔය ලෝක කුසලානේ අභියෝගය. ඉතින් මෙවරත් ලෝක කුසලානේ ටිකට් ඉතා සීමා සහිත ප්‍රමාණයක් ගහලා තියෙන්නේ පොඩි ටිකට්. ඒ කියන්නේ $40 ඒවා. ඉතින් ඒවා වහාම අලෙවි වෙලා තියෙනවා පළවෙනි දවසේම මිලියන 5ක් පමණ ටිකට් අල ඔන්ලයින් නේ අලෙවි වෙලා තියෙනවා. ඒ නිසා ටිකට් මිල ගණන් ඉහළ ගිහිල්ලා ඉතුරුලා තියෙන්නේ $4000 5000 ටිකට්. 40ක් ගත්තා දැන් තියෙන්නේ ලොකු මේවා. ඉතින් ඒ නිසා ලොකු චෝදනාවක් එල්ලලා තියෙනවා. මේක මේ සාමාන්‍ය ජනයාගේ ක්‍රීඩාව සාමාන්‍ය ජනයට හිතා ගන්නවත් බැරි ගානකට දැන් මේ ක්‍රීඩාවේ මේ ටිකට් අලෙවි වෙලා තියෙනවා කියලා. ඉතින් සාමාන්‍ය ජනයාගේ ක්‍රීඩාව වුණාට මේ පාපන්දු ක්‍රීඩකයින්ට ගෙවන ගණන් ඔවුන්ගේ මිල ගණන් බැලුවම ඒවා ලෝකයේ ඉහළම ගණන් තමයි ඔවුන්ට ගෙවන්නේ ඉහළම ගණනේ පාපන්දු ක්‍රීඩකයින්ට. ඉතින් මේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච ආරවුල නිසා නැවත මේ ක්‍රිකට් මිල ගණන් අඩු කරන්න වැඩසටහනක් හදලා තියෙනවා. නමුත් ඉතා ස්වල්ප ප්‍රමාණයක් තමයි එළියට දාලා තියෙන්නේ. මට මතකයි එක අවස්ථාවක් තිබුණා මේ කොයි රටේද කියලා මට මතක නැහැ. කොහොම හරි තමන් පැදගෙන ආපු BMW රථය ටිකට් නැති වුනහම අර ටිකට් එකක් තියෙන මිනිහෙකුට දීලා රථය ඔහුට දීලා ටිකට් එක අරගෙන ඇතුළට ගිය ප්‍රේක්ෂකයෙකුත් හිටියා. ඒ තරම්ම වැදගත් මේ වැඩේ. ඔව් ප්‍රේක්ෂකයෙකුත් හිටියා. ඔය මට මතකයට ඔය ජර්මනිය ෆයිනල් ගහපු වෙලාවක. ඉතින් අන්න ඒ වගේ මේක උමතුවක් බවට පත් වෙන විශේෂයෙන් පිරිමින්ගේ. ඉතින් ඒක නිසා මේක අතිශය වැදගත් අවස්ථාවක් හැටියටයි තියෙන්නේ. ඉතින් මේක නිසා යම්කිසි විදිහක මේ පන්ති පරතරය පිළිබඳව පොදු ජනයාගේ ක්‍රීඩාව දැන් ධන කුවේරයින්ට විතරයි බලන්න පුළුවන් කියන වගේ චෝදනාවක් තමයි ප්‍රේක්ෂකාගාරයෙන් ඇහිමින් තියෙන්නේ.